මේ තියෙන්නේ මේ ගහෙන් ඕක ඉල්ලන්නේ. අපුයි සුල්තාන්. අර තියෙන්නේ ඒක තමයි යාගේ අත්ත. හොඳින් ඉන්න පුංචි කුරුල්ලෝ ආයෙත් මම එන්නම් ඔයාව හවසට බලලා යන්න. ස්තුතියි. යන්තම් බේරුණා. මං ඔයාලට ඇපල් දෙන්නම්. शवाड़ी अली बदा මං කියලා දිනවනේ ජමීලා. එද්දි ටිකක් බලාගෙන ඉන්නකෝ. ඒක මගේ වරද්දක් නෙවෙයි. ඒ වැඩේව හොඳට කරා භූතයා. අයියෝ වත් වැඩද ඔයිට වඩා වැඩ මං කරලා තියෙනවා ඕන වෙලාවක ඕන උදව්වක් කරන්න මම ලෑස්ති මං කියන්නේ කෝර කුරුල්ලා. මං විනාසයි. ඒ කුරුල්ලා අයිති සුල්තාන්ට. මං ඉඳයි ඌ පැල්ලා ගියේ. හරි ඕක ඔච්චර හිතන්න දෙයක්ද මං කුරුළු මන්ත්‍රෙන් යව ගෙන්නන්නම් හොඳයි. ඉන්නක බද සාක්කුවෙන් ගන්නකම් කොමේක කොහෙද දාගත්තේ අන්න ඉන්න. ඔහොම ඉන්න. මාත් එනවා. හරි මතක් වුණා ඒක මගේ ලාම්පුවේ තියෙන්නේ මං ටක් ගාලා අරන් එන්න කොහෙද ඒක තිබ්බේ කොහෙද මං ඒක තිබ්බේ ඇලඩීන්. හම්බුණා. ඔහොම ඉන්න. මේ බලන්න ඔයාලගෙන් කවුරු හරි කෙනෙක් මේක දන්නවා ඒ හින්දා සෙල්ලම් කර කර ඉන්න වෙලාවක් නැහැ මට පොඩ්ඩක් හරි දෙන්න දැන් උණුයිද සීතලයිද ගොඩක් සීතලයිද මං ඒක හොයාගත්තා බලමු බූවැල්ලේ කීලා කරගන්නේ කොහොමද මේ පොත නෙමෙයිනේ සමාවෙන්න. ඉන්න දැන්. සමාවෙන්න. ඇලඩීන්. මෙතනිනුත් එහාට කියන්ද? එහෙනම් එයාව අල්ලගන්න වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් හිතමු. කුරුල්ලෙක් විදියට. මම පියෑඹුවේ කඩවීදියරනේ. මේ සද්ද වැඩි. මට බයයි. ඉක්මනට කොහේ හරි හැංගෙන්න ඕන. ඇලඩීන් මොනවද මේ ඔයා කරන විකාර? අර ඔව් මේවා හොඳ මේවා බලන්න. මං වාට කිව්වේ ඒක නම් මට විශ්වාස කරන්නත් බෑ. බය වෙන්න එපා පුංචි කුරුල්ලෝ. මේ මම. ඒයි මුස්තාෆා. මෙයා ඔයාගේ නෙමෙයිනේ. ඔව් කවුද මගේ නෙවෙයි කිව්වේ? මෙයා වහලා හිටියේ මගේ මේසේ උඩ. ඒ නිසා මෙයා ඉති මට. හැමෝම ඇවිත් බලන්න මේ නගරේ ඉන්න මිහිරිතම ශබ්ද කරන පක්ෂියව. හැමෝම එන්න. ඔබ පුදුමයට පත් කරાવી. එන්න. කාටද ඕන? එන්න ඩිනාර් 8යි. ඩිනාර් 8යි. ඩිනාර් 16යි. ඔව් 18යි. තව කියන්න. හරි. ඩිනාර් 20යි. ඔව් 20යි. මෙයා සින්දු 7ක් දන්නවා. සින්දු 7ක් දන්න ගිරවට දැන් ඩිනාර් 25යි. මෙයාගේ තියෙන පියාපත්වලට ඕගොල්ලෝ පුදුම වෙයි. ඔව් මොකද්ද? ඩිනාර් 28යි. ඩිනාර් 28යි. ඔක නවත්තන්න. දැන්මම නවත්තන්න. මං ගාව කුරුල්ලා ගන්න සල්ලි නෑ මුස්තාෆා. ඒත් අපි හුවමාරුවක් කරමු.
ඔයා පොඩි ගෑනු ළමයෙක්නේ. මට ගන්න දේවල් ඔයා ළඟ නෑ. ඔයාලත් පුදුම වෙයි. මං ගාව තියෙනවා මැජික් එකක්. මං ඔයාලව හිර කරගත්තා. ඒක කළේ මෙන්න මේ පෙට්ටිය ඇතුලේ. ඒක මං ඔයාට ඔප්පු කළොත් ඔයා මට ඔය කුරුල්ල දෙනවද මුස්තාෆා? ඔයා අපිව හිර කළා කිව්වා ඔය පෙට්ටිය ඇතුලේ? මේ කුරුල්ල විතරක් නෙවෙයි. මං ඔයාට පළ 100ක් විතර තෑගි දෙනවා. එහෙනම් ඔයාලා පුදුම වෙන්න ලෑස්ති වෙන්න. සින්දු 7ක් දන්න ගිරවට දැන් ඩිනාර් 25යි. මෙයාගේ තියෙන පියාපත්වලට ඕගොල්ලෝ පුදුම වෙයි. ඕ මොකද? ඩිනාර් 28යි ඩිනාර් 28යි. අයියෝ නවතින්න. ඔහොම ඉන්න. දැන් හවස් වෙලා. තව ටික වෙලාවකින් සුල්තාන් දැනගන්නේ කුරුල්ල කූඩුවේ නෑ කියලා. කවුද මේක පාලනය කරන්නේ? දැන් නම් ඌ අල්ලගන්න වෙන්නේ. මං විනාසයි. අනිවාර්යෙන්ම මාව හිරේට දාවි. අඩුම තරමේ අවුරුදු 1000කටවත්. එහෙම වෙන්නේ නැහැ. ඔයා සංසුන් වෙන්නකෝ. අපිට පුළුවන් නම් පියාඹන්න. භූතයා! 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 ටිකක් කියන මං දැම්මම යනවා. මගේ යාළුවනේ අපි ඒක හැමතැනම බැලුවා. ඒක මේ පොත්‍රාක්කේ තිබුණෙත් නෑ. එතකොට මේ සාස්පාන ඇතුළෙත් නෑ. එතකොට මාළු ටැංකිය ඇතුලේ ඒක මාළු ටැංකිය ඇතුලේ හම්බුණා. දැක්කනේ ඒක තිබේ මාළු ටැංකිය ඇතුලේ. බලමුකෝ. භූතයා! කොහෙද මේ කුරුල්ල ගැන මන්තරේ තියෙන්නේ? දැන් කුරුළු මන්තර ඕනේ නැහැ. ඔයා දන්නවනේ මැජික් පොලිසි මන්තරේ? මොකද නැත්තේ? මට ඒක කටපාඩම්. මට මේ වගේ වටින සාධකයක් හමුනේ නිකන් කියලා ඔයගොල්ලෝ හිතනවද? මොකද මං හදාරපු උපාධිය හැටියට රෙදි පලාස් තව ගොඩාක් මන්තර තියෙනවා. අනේ භූතයා! ඒක දැම්මම කරන්න. හරි මං ඒක කරන්න. ඔබ යන ඒක තමයි මගේ කැමැත්ත. ෆලුකාෆලේ අල්කාෆලේ. එහෙමනම් විනෝද වෙලා එන්න. ඔයාලා දෙන්නට සුබ ගමන්. අන්න අතන ඉන්නවා. මෙහාට එන්නකෝ. කොහෙද ඔය පියාඹන්නේ? ඉන්න. ඔයා මැටි. නූලෙන් බේරුනේ. කුරුල්ලකෝ. අයියෝ දැන් හවස් වෙලා. තව ටික වෙලාවකින් සුල්තාන් දැනගන්නේ කුරුල්ල කූඩුවේ නෑ කියලා. කවුද මේක පාලනය කරන්නේ? එන්න 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 අදන් උතරින් බාන්න. ඔයාලා විනෝදුනා නේද? මොකද මේ මූණවල් ලැබුල් කරගෙන? මට දැන් මේ නගර අතහැරලා පැනලා යන්නයි වෙන්නේ. කොහේ හරි ගුහාවකට වෙලා මඩ කකා තමයි ඉන්න වෙන්නේ. ඊයා. ඒක නම් හොඳ දෙයක් නෙවෙයි. අපිරියයි. හරි ඔයා යන්න කලින් මට ඔයාලට තව එක දෙයක් පෙන්වන්න තියෙනවා. Overalo fala aralagom shala. ඔයා ඒක කළා. ඔයා නම් ඇත්තටම සුපිරි භූතයෙක්.
බලන්නකෝ ඉන්න ලස්සන. මට කවුරු හරි කියනවාද අර දුඹුරු පාට කුරුල්ලගේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා? ඒ කුරුල්ලා දෙයම කළේ. මේ නිකම්ම කුරුල්ලෙක් නෙමෙයි. මේ ඉන්නේ රෑ කවුලේ. මෙයා හැම රෑකම සින්දු කියන එකයි කරන්නේ. ඒක හරිම ලස්සනයි. මේ රතු පාට මැණික මං හිතන්නේ බැග්ඩෑඩ්. එතකොට එහෙනම් ලන්ඩන් තියෙන්නේ මෙන්න මෙතන. ඉන්න ඕවල්ලන්න එපා මේවා අල්බනෝනට ගිහිල්ලා දෙන්න. එයා ඉන්නේ පුස්තකාලේ පිටිපස්සේ තල්ගස් දෙක ළඟ ගෙදර. අර මාළු කඩයක් තියෙන්නේ. හරි. පුස්තකාලේ පාරේ මාළු කඩේ ගාව. තේරුණා. පොඩ්ඩක් ඉන්න. ඔය අරන් යන දේ ගොඩක් වටින දෙයක්. තේරුණාද? ඒ නිසා බිම අතාරින්නේ නැහැ. මොන දේ වුණත් ඕක පරිස්සම් කරන්න ඕනේ. සමාවෙන්න. ජමීල ඔයා පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ. දන්නවනේ මට එක් කරන්න බෑ කියලා. අනේ මේ කැඩෙන්න නම් එපා. එයා කිව්වේ මේකේ වටින දෙයක් තියෙනවා කියලා. මොනම හේතුවක් නිසාවත් බිම දාන්න එපා කිව්වා. මං හිතන්නේ හොඳින් තියනවද කියලා බලන්න ඇරලා බැලුවොත් හොඳයි. ඒත් ඒක ගොඩක් පරිස්සමින් කරන්න ඕන. දන්නවද මේ ලෝක ගෝලේ මේ අපි පෘථුවිය. එහෙම වෙන්නේ කොහොමද? පෘථුවිය පැතලීනේ. නෑලඩින් එක ගෝලාකාරයි. මගේ ගෙදරත් මේ වගේම එකක් තියෙනවා. පේනවද? මේ රත්තරන් තැන් වලින් පෙන්නන්නේ ගොඩවිම. එතකොට මේ නිල් පාටින් පෙන්නන්නේ මුහුද. තව මේ රතු පාට මැණික මං හිතන්නේ බැග්ඩෑඩ්. එතකොට එහෙනම් ලන්ඩන් තියෙන්නේ මෙන්න මෙතන. අයියෝ! ඒක මගේ වරදක් නෙවෙයි. මං ඒක ඇල්ලුවේවත් නෑ. ඉක්ම කරලා කෝටුවක් ගියන්න. අයියෝ! එහාට වෙන්න. මේ වැඩේ හරියන්නේ නෑ. අපි මේ පියන අයින් කළ බලමු. දැන් ඇති ඔම නවතින්න. කවුද ඒ? මට හරියට ඇහුනේ ජමිලා කතා කරනවා වගේ. නෑ මොකුත් ඇහුන්නේ නෑ. ඇයියා එන්නේ නැත්තේ? මොනවද අපි දැන් කරන්නේ? සමහර විට මිටියක් හොයාගත්තොත් අපිට මේක කඩන්න පුළුවන් වෙයි. මට නම් හිතෙන්නේ මේක කඩන්න පුළුවන් වෙයි කියලා. මේක හදලා තියෙන්නේ යකඩ වලින්. එපා! ඒක නෑ. හරි, අපි පුරුදු වෙමු. මොකද ඔයා දැන් කියන්නේ? මං කියනවා විච්ච වැරද්දට සමාව වෙන්න නෝනා. මට ගොඩාක් කනගාටුයි ඔයාගේ ලෝක බෝල ගැන. ඒකට මං ඔයාලට ගෙවන්නම් අලුත් ලෝක බෝලයක් ගන්න. එයාට ගෙවන්න මල්ලක සල්ලි කීයක්වත් නෑනේ. ඉතින් මං කොහොමද එයාට ඒ වෙනුවෙන් ගෙවන්නේ? අපි ක්‍රමයක් කොහොම හරි හොයාගමු. දැන් මම දවස් 6කට ඩිනාර් 60ක් හම්බ කරොත් හැමදාම වැඩ කරලා
මිලියනයක් විතර හම්බ කරන්න කොච්චර කාලයක් ගත වෙයිද? අල්බනෝන ගෙදර හිටියද? එයා තෑගට කැමති වුණාද? ටිකක් නෑ මේ මට ලිපිනේ අමතකුණා. ඒකයි උනේ. එහෙනම් හොන්දට අහගන්න. පුස්තකාලයේ පිටිපස්සේ තල්ගස් දෙක ළඟ මාළු කඩයක් තියෙනවා. අන්න එතන. ඕ මාළු කඩේ ළඟ නේද? මම මේ නිකමට වගේ අහන්නේ මේකයි මේ පෙට්ටියේ තියෙන දේවල් කොච්චරක් විතර වටිනවද? ඒවා මිලියනයක් විතර වටිනවා. මිලියනයක්? මන් දැන් මොකද්ද කරන්න කියන්න? මේ වෙලාවේ මට ඔයාට මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් නම් අපි මේක විකුණලා බලමුද? මේක මිලියන ගණක් වටින එකක් නෙමෙයිනේ. මම මේ අමගෙඩි වලින් ටිකක් ගන්නද? කමක් නෑනේ. අපි එහෙනම් මේ සෙල්ලම කරමු. මෙහෙම දැම්මා ඇල්ලුවා. මෙහෙම දැම්මා ඇල්ලුවා. මෙහෙම නවත්තන්න. ඔයාට බෑ ඔය වැඩේ කරන්න. මෙන්න. ස්තුතියි. එහෙනම් අපි දෙන ගිහින් සර්කස් එකකට එකතු වෙමු. ඔයා දන්නවනේ මට පිනුම් ගහන්නත් පුළුවන් කියලා. ඒකින් කොහොමද අපිට උදව් ලැබෙන්නේ? අපි සල්ලි හොයාගන්න ඕන. මට පොඩි වෙලාවකට මේ ගණකරාමුව දෙන්න පුළුවන්ද? හරි. මේක අල්ලගන්න. බලන්න. දැන් මම දවස් 6කට ඩිනාර් 60ක් හම්බ කරොත් හැමදාම වැඩ කරලා මිලියනයක් විතර හම්බ කරන්න කොච්චර කාලයක් ගත වෙයිද? නවයයි 10යි ඉතින් කොහොමත් අවුරුදු 50ක් නම් පහු වෙයි. ෂෝ අපි භූතයට කියමු. හරි. එහෙනම් මං හොයාගන්නම් කොහොමද රස්සාව? මොකද ආභරණ කඩේ නෝනට ගෙවන්නත් ඕනනේ. දැන්ම පටන් ගත්තා නම් හරි වගේ. ඔන්න මං එවනවා. ඔයා එක්ක ගොඩක් උඩට විසික් කරානේ භූතයා. ඒකට සමා වෙන්න. ඔයා දන්නවනේ ඉතින් මං ගොඩක් ශක්තිමත් කියලා. පොඩ්ඩක් මේ අහනවද? මට රස්සාවක් දෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මේ ඇලඩින්ව රස්සාවට ගන්න ඕන ටිකක් හිතන්න. මට ආරංචි ගිය පාර මෙයා ඔයා ළඟ වැඩ කරද්දී වටිනා සේදරෙදි වලින් මෙයා වඳුරෙක්ගේ මූණ පිහි දැම්මා කියලා. ඒක වෙනම කතාවක්. ඒ වඳුරා ගොඩක් දුකින් හිටියේ. එයාගේ මූණත් කිලඩු වෙලා තිබ්බා. නෑ අවශ්‍ය වෙන්නේ නෑ. ඔයා යන්න. ඔයාලගේ මට දෙන්න රස්සාවක් නැද්ද? ඒ වැරද්ද නම් කරගන්න එපා. මේ ළමයා කරදරකාරයෙක්. මුස්තාෆා පොඩ්ඩක් ඉන්නකෝ. මුස්තාෆා ඇයි මට මේ වගේ දේවල් කරන්නේ? ඔයා රස්සාවක්නේ හොයන්නේ. ඇයි ඉතින් මගෙන් ඉල්ලන්නේ නැත්තේ? මං හොඳ කෙනෙක්නේ. කොයි ඉතින් ඉල්ලන්න මගෙන්? අපෝ බෑ. මට ඔයාගේ ළඟ වැඩ කරන්න බෑ. ඒක බෑ. ඒ වුණා දැන් ඔයාට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහනේ. කවුරුවත් ඔයාට රස්සාවක් දෙන්නේ නැහැ. හරි. දැන් මම මොනවද කරන්න ඕන? ඉස්සෙල්ලම ඔයා මේ කරත්තේ තියෙන පළතුරු පෙට්ටිය වල පළතුරු අයින් කරලා දෙන්න. දැන් මම පටන් ගන්න. මේ මුස්තාෆට මට අවුරුදු 50ක් වැඩ කරන්න වෙයි. උදව් කරන්න භූතයා. මේකයි උනේ. ඒ වෙලාවේ මම නාලේ වෙරලා කොණ්ඩේ වෙලන උපකරණයෙන් පොඩ්ඩක් සෙල්ලම් කර හිටියේ. හරි හරි. ඔයා කියපු දේ කමක් නැහැ. අර ලෝක ගෝලේ හොයන්න උදව් කරන්නකෝ. කොහොමද ඒක කමක් නැති වෙන්නේ? මම ඒකට ඔයා ඉස්සරහා දන ගහලා සමාව ගන්න ඕනේ. ඒක නෙමෙයි මට අමතක වුණා. මට මේ දනිස්සේ පොඩි අමාරුවක් තියෙනවා. ඒක මේ කානුව දෙකේ ගහගෙන ගියේ. ඔයා ටිකක් බලන්නකෝ. මම ඕන වැඩකට ලෑස්ති.
මට පයිප වැඩවලටත් උපාධියක් තියෙනවා. භූතයා ඔය ඇතුළට ගියාද? ගඳ කවුද මේකට චස් දැම්මේ? භූතයා! අපෝ කාගේද මේ ගඳ ගහන මේස්? එව්ව නේද ඔයා හොයන්න කිව්වේ? නෑ. ඒක රවුම් එකක් නේද? ඔව් හරියට අපේ ලෝකෙ වගේ. ලෝකෙ පැතලිනේ. නැත්තම් අපි වැටෙන්න එපාය. ඔය ඉස්කෝලේ කාලේ විද්‍යාව කියලා දා ඉගෙන ගත්තේ නැද්ද? මට විද්‍යාව ඉගෙන ගන්න වෙලාවක් තිබුණේ නැහැ. මං ඉගෙන ගත්තේ මැජික්. ඒකනේ මම මේ තරම් හපංකම් කරන්නේ. ඉන්න. මං හිතන්නේ මට ඒක හම්බුණා. ඔයා ලෑස්තිනේ? ඔන්න මං එවනවා. එව්වා. ඔයා එක්ක ගොඩක් උඩට විසික් කරානේ භූතයා. ඒකට සමා වෙන්න. ඔයා දන්නවනේ ඉතින් මං ගොඩක් ශක්තිමත් කියලා. හරි. මම හිතන වෙලෙන් පරක්කු වෙච්ච එකට අර නෝන ප්‍රශ්නයක් ඇති කරන්නේ නැති වෙයි කියලා. බැරි වෙලාවත් එයා එහෙම දෙයක් කළොත් මං එයාට හොඳ පාඩමක් උගන්වන්නම්කෝ. දැක්කනේ. එහෙම වෙන්නේ නැහැ. ඕ බලන්න. ඔයාලා දැක්කද? එයාට පරක් වෙච්ච එකට තරහා ගිහිල්ලා නෑ. මේ බලන්න මට දුන්නේ මොකද්ද කියලා. ඔයාට ගොඩක් ස්තුතියි භූතයා. පොඩකින්